ඉංග්‍රීසි වල prepositions කියන්නේ පොඩි words වගේ. හැබැයි marks අඩු වෙන ලොකු area එකක්. අපි බලමු ඔයාලා prepositions වල නිතරම කරන වැරදි. අපි අපේ යාළුවෙක්ට කියනවා මම සඳුදා එනවා. එතකොට අපි days වලට use කරන preposition එක තමයි on. So we can say in English I will come on Monday. අපිට එදිනෙදා ජීවිතේ time එක වෙලාව කියන්න අවස්ථාවන් එනවා. ඒ වගේ තැන්වලදී අපි use කරන්න ඕනේ preposition එක තමයි at. පන්තිය 8ට පටන් ගන්නවා. Class starts at 8 o'clock. ඔයාගෙන් කවුරු අහනවා ඔයාගේ exam එක මොන මාසෙද කියලා. එතකොට ඔයා මාසයක් හෝ අවුරුද්දක් ගැන කියන්න භාවිතා කරන preposition එක තමයි in. My exam is in August. මගේ විභාගය අගෝස්තු මාසේ. I was born in 2001. මම ඉපදුනේ 2001. අපිට කොහේ හරි තැනකට යනවා කියලා කියන්න ඕන use කරන preposition එක තමයි to. I'm going to school. මම පාසල් යනවා. මෙන්න මේ simple rule එක හැමෝම මතක තියාගන්න. On for days. on භාවිතා කරන්නේ දවසක් ගැන කියන්න. at for exact time. at භාවිතා කරන්නේ නිශ්චිත වේලාවක් ගැන කියන්න. in for months and years. in භාවිතා කරන්නේ මාසයක් හෝ අවුරුද්දක් ගැන කියන්න. to for direction. to භාවිතා කරන්නේ දිශාවක් ගැන කියන්න. O level සහ A level general English ලේසියෙන් ඉගෙන ගන්න ඕන නම් අපිව follow කරලා තියාගන්න.